මේ ෆෝන් එක උමිඩිකි ෆෝන් එකක් මේකේ මේ 2G 4G දෙකම නෙට්වර්ක් එන්නේ නැහැ. ඉතින් මේ බර්නියෝ එකෙත් නැහැ ස්කැමැටික් එක. අපි බර්නියෝ එකේ බලලා මේ IC වලට සේම් වෙන ඩයග්‍රෑම් වලින් චෙක් කරලා තමයි මේකේ වෝල්ටේජ් චෙක් කරගත්තේ. එහෙම බැලුවම IC දෙකම වීක්. එතකොට මේකේ එහෙම බලලා තමයි අපි මේ රිපෙයාර් එක කරන්න පටන් ගත්තේ. ආයෙ ඔයගලන්ට කියන්න ඕනේ මේකේ 4G IC එක 5627S. එතකොට මේක ඇත්තටම කලින් රිපෙයාර් කරන්න බලලා ගලවලා තිබ්බේ. ඒගොල්ලන්ට හොයාගන්න බැරි වෙලා තවද IC එක. එතකොට 5627S කියලා ඇත්තටම ලංකාවේ IC එකක් ඇවිල්ලා නැහැ. ඉතින් අපි ඒකට ඩයග්‍රෑම් එකෙන් බලලා අවුට්පුට් චෙක් කරලා 5627Y තමයි මේකට ගහන්න බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ IC සේම් යන IC කොහොමද ටැලි කරලා ගහන්නේ කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන නම් අපිත් එක්ක රැඳිලා ඉන්න වෙනවා දිගටම. ඉස්සරහට අපි ඒව ගැන කියලා දෙනවා. ඔයගොල්ලන්ට වෙනම සබ්ජෙක්ට් එකක් විදිහට හරි කියලා දෙන්න අපි ලෑස්ති. ඒක නිසා රැඳිලා ඉන්න අපිත් එක්ක හැමතිස්සෙම. උමිඩිකි ෆෝන් එක මේක ඇත්තටම පැත්තේ සාමාන්‍ය වෙන්න බැරි වුණ දෙයක් තමයි 2G පැත්තේ IC එකයි 4G පැත්තේ IC එකයි දෙකම වීක් වෙනවා. දාගන්න දෙකම වීක් වෙලා තිබ්බේ කොහොමද මේ නෙට්වර්ක් කොටසල් ගන්න මේක මම දැනගත්තා. සැකේට තමයි 2G එක ගන්නේ. 4G එක ගුණ සිග්නල් තියෙනවා.